මේ සිද්ධිය සිද්ධ වෙන්නේ මීට අවුරුදු දෙකකට කලින්. ඒ කියන්නේ 2023 දවසක. 2023 දවසක ගාල්ලේ නාකියාදෙණියේ පදිංචි ටෙක්ලා වීරසූරිය මහත්මියගේ දරු දෙන්නගෙන් පුතා ඇවිල්ලා කියනවා අම්මේ මගේ පණ පූජා කරන්න ඕනේ රුවන්වැලි සෑයට. සල්ලි තියනවාද අපිට හෙට රුවන්වැලි සෑයට යන්න පුළුවන්ද කියලා. නොහිතන වෙලාවක පුතා කරපු ඉල්ලීමට බෑ කියන්න බැරි හින්දා ටෙක්ලා මහත්මිය ඇයගේ සැමියයි පුතයි එක්ක පහුවදාම රුවන්වැලි සෑයට යනවා. රුවන්වැලි සෑයට ගිහිල්ලා පූජා වට්ටියක් තියෙනවා. මේ පූජා වට්ටියේදී අමතක වෙනවා මේගොල්ලන්ට බෙලිගෙඩියක් ගේන්න. ඒ බෙලිගෙඩිය මහත්තයාගේ කාර්යාලයේ තැනක තියලා ඉන්නේ. හැබැයි මේගොල්ලෝ පූජා වට්ටිය පූජා කරලා ඖෂධ පූජා වට්ටිය පූජා කළ රුවන්වැලි සෑයේ වටයක් ගිහිල්ලා එනකොට පුතාට කියනවා අපි වැඳලා ඉවරයි පුතේ පූජා වට්ටිය අරන් එන්න කියලා. පුතා කියනවා අම්මේ ඒක ගන්න බෑ කියලා. ඇයි කියලා ඇහුවාම කියනවා ඒකේ බෙලිගෙඩියක් තියලා කියලා. ඒක සාමාන්‍ය සිද්ධියක් වෙන්න පුළුවන්. හැබැයි බෙලිගෙඩිය අමතක වුණා. හැබැයි පූජා වට්ටියේ දැන් බෙලිගෙඩියක් තියෙනවා. 2024 7 වෙනි මාසේ 20 වෙනිදා නොහිතන වෙලාවක නොහිතන සිදුවීම් කීපයක් සිද්ධ වෙලා ටෙක්ලා වීරසූරිය මහත්මියට දැනගන්න ලැබෙනවා කිසියම් රියානතුරකට ලක් වෙලා ආදරණීය එකම පුතා මිය ගිය බව. මේක කිසියම් විදිහකට මරණයට පෙර මරණය පිළිබඳව දුටු අත්දැකීමක් විදිහට ගන්න පුළුවන්. මොකද බුදු පහන ළඟ බුදු පහන තියද්දී ටෙක්ලා වීරසූරිය මහත්මියට සිද්ධ වෙච්ච සුවිශේෂ සිද්ධියක් ඇය අපිට කියනවා. අද 10:10 තුලින් මේ සුවිශේෂ මරණයට පෙර දුටු මරණය පිළිබඳව අත්දැකීම අපි අහමු. Unleash your true essence. Yardley. Experience the legacy of luxury. සුපුරුදු වේලාව සිකුරාදා රාත්‍රී 10:10 අපිත් එක්ක අත්වැල් බැඳගෙන ඉන්න සියලුම දෙනාට ස්තුතිවන්ත වෙනවා. අසංගලයිම් නරඹන සබ්ස්ක්‍රයිබ් කරපු සියලුම දෙනාට අද බොහොම සුවිශේෂ සිද්ධියක්. මේ සිද්ධිය අපිට කියන්නේ ගාල්ල නාකියාදෙණිය ප්‍රදේශයේ පදිංචි ටෙක්ලා වීරසූරිය මහත්මිය. ටෙක්ලා වීරසූරිය මහත්මිය දරුවන් දෙදෙනෙක්ගේ ආදරණීය මවක්. ඇය 2023 වෙච්ච සුවිශේෂ සිද්ධියක් කියනවා. ඇයගේ එකම පුතා වැඩිමහල් දියණිය ඊළඟට පුතා එකම පුතා 2023 එක්තරා දවසක ඇවිල්ලා කියනවා අම්මේ මට රුවන්වැලි සෑයට යන්න ඕනේ කියලා. මේ රුවන්වැලි සෑයට යන්න ඕනේ කියන සිද්ධියෙන් පස්සේ මේගොල්ලන්ගේ ජීවිත වෙනස් වෙන්න පටන් ගන්නවා. රුවන්වැලි සෑයේදී බොහොම ආශ්චර්යමත් සිද්ධියක් සිද්ධ වෙනවා පූජා වට්ටිය තියපු වෙලාවේ. ඊට පස්සේ එක්තරා දවසක බුදුපහන ළඟදී ඇයට විශේෂ අත්දැකීමක් අත්විඳින්න ලැබෙනවා. මේකේ කනගාටුම දායක සිද්ධිය සිද්ධ වෙන්නේ 2024 7 වෙනි මාසේ 20 වෙනිදා. මේ ආදරණීය පුතාගේ සම්බන්ධයෙන් සිදුවෙන සුවිශේෂ සිදුවීම. ඊට කලින් ඇයට කිසියම් සිදුවීමකින් ඒ පිළිබඳව හෝඩුවාවක් ලැබෙනවා. මේක කොහොමද වුණේ? මේක කවුද කළේ? මේකට මොකද්ද පාදක වුණේ කියන එක ඇය අදත් කල්පනා කරනවා. හැබැයි මේ මරණයට පෙර දුටු මරණය බොහොම සුවිශේෂ අත්දැකීමක්. ඇය ප්‍රථම වතාවට මේක මාධ්‍යයකට කියන්නේ අසංගලයිව් නාලිකාවට ගාල්ල නාකියාදෙණියේ ටෙක්ලා වීරසූරිය මහත්මියගේ සුවිශේෂ අත්දැකීම අපි දැන් අහමු. අසංග මහත්තයා මට කියන්න යම් දෙයක් තියෙනවා. මේක මට සිදුවනේ මීට අවුරුද්දකට විතර කලින්. මමයි එක දවසක් උදේ පාන්දර මගේ පුතා එතකොට අවුරුදු 23ක් විතර වෙන ළමයි. එයා නැගිටලා මට කියනවා උදේ පාන්දර අම්මේ අතේ සල්ලි තියනවාද? මට හිට උදේට මට රුවන්වැලි සෑයට යන්න ඕනේ ජීවිතේ පූජා කරන්න. මං කිව්වා හරි යමු කියලා. ඊට පස්සෙන් තමයි අන්න අපි කතා කරගත්තා. එතකොට මම හිතුවා මෙයාට ඖෂධ වට්ටියක් පූජා කරන්න ඕන. ඒක නිසා මම මේ ඖෂධ වර්ග ටිකක් එකතු කරගන්න ඕන කියලා. එදා මං ඊට පස්සෙන් ටවුන් එකට යනකොට මගේ යාළුවෙක් හමු වුණා. මං කිව්වා මම හෙට අනුරාධපුර යනවා. එහෙම කියලා කිව්වා. එතකොට එයා මට කිව්වා මම ඔයාට අපේ ගහේ අලුතෙන්ම හැදිච්ච බෙලිගෙඩියක් තියෙනවා. මං ඒක ගෙනත් දෙන්නම්. ඔයාගේ මහත්තයා අතට කියලා කිව්වා. එතකොට ඊට පස්සෙන්ද අපි යනවා මහත්තයා ඕෆ් වෙලා එයාවත් අරගෙන. එතකොට මම හිතනවා එයාට අර යාළුවා බෙලිගෙඩිය දුන්නා කියලා මට කෝල් කරන නිසා එයා ඒකත් අරගෙන වෙන්නේ නැති වාහනේට නගින්න නැති කියලා. ඉතින් අපි ගිහිල්ලා එදා රෑ නැවතිලා ඊට පස්සෙන්ද උදේ
ඖෂධ වට්ටියයි මළුයි ඔක්කොම අරගෙන රුවන්වැලි සෑය වඳින්න යනවා. ඒ ගියාට පස්සේ මම අහලා මහත්තයාගෙන් කෝ බෙලි ගෙඩිය කියලා. එතකොට එයා කියනවා අයියෝ අමතක වුණා කියලා. ඉතින් කරන්න දෙයක් නැහැ. දැන් ඖෂධ 107යි තියෙන්නේ. මම නාමල් රේන් ටිකක් කඩලා තියලා ඖෂධ වට්ටිය මගේ පුතා පූජා කරනවා. ඒක පූජා කළා අපි වට තුන ඇවිදලා එනවා. ඇවිදලා එනකොට මම පුතා අපි හොඳ වට්ටියක් තිබුණේ. එතන ඒ જાතිය වට්ටි තිබුණෙත් නැහැ. ඒක විශේෂ වට්ටියක්. ඉතින් මම පුතාට කිව්වා අපි වට්ටිය ගනිමු කියලා. ඒ වෙලාවේ පුතා ගන්න ගිහිල්ලා එක සැරේටම කියනවා බෑ අම්ම ගන්න එපා. ඒක උඩ බෙලි ගෙඩියක් තියලානේ කියලා. දැන් අතරම මමත් දැක්කා මහත්තයාත් දැක්කා. ඊට පස්සේ පුතා එයාගේ ජීවිතේ පූජා කළා රුවන්වැලි සෑයට හොඳට නමස්කාර කළා. පස්සෙන් පස්සට ඇවිල්ලා අපි ආපහු ගෙදර ආවා. ඊට පස්සේ ඊට මේකේ බොහොම දුක්ඛිතම කතාව. ඊට පස්සේ මම ඇවිල්ලා මේක මගේ යාළුවෝ දෙතුන් දෙනෙකුටත් කියනවා. ඒ කිව්වට පස්සේ මම එක දවසක් ඒකේ මාස 3කට විතර පස්සේ එක දවසක් මේ බුදුපහන ළඟ මල් තියනකොට මට ඇඬෙනවා. මගේ ඇස් වලින් හොඳටම කඳුළු වෙනවා. මං දන්නේ අයියෝ අනේ පුතේ කියලා මං දැන් හයියෙන් කෑ ගහනවා. නමුත් මගේ හඬ පිට වෙන්නේ නැහැ. මාව වෙවුලනවා. මං බුදුපහන අල්ලගත්ත වෙවුලන නිසා ඒ බුදු කුටිය. ආපහු මං එතන තියෙන සෝපයකේ වාඩි වුණා. වාඩි වෙලා ටික වෙලාවකට පස්සේ මම යත ස්වභාවයටපත් වුණා. මං හොඳටම අඬලා තිබුණා. අඬලා ඉවර වෙලා ඊට පස්සේ මේකේ අවාසනාවන්තම සිදුවීම මගේ පුතා කියන්නේ ඉතාම හොඳ සුදු චරිතයක්. සුදු චරිතයක් කියන්න පුළුවන්. මොකද යානුන්ට උදව් කරන බොහෝම පින්වන්ත දක්ෂ දරුවෙක්. එයා රැකියාවට ගිහිල්ලා උපාධිය අවසන් කරලා රැකියාවට ගිහිල්ලා මාස 4යි. ඒ 4 වෙනකොට එයා දකින්න හයිවේ එකේ ඇසල පොයේ දවසේ හරියටම හයිවේ එකේ එනකොට මේ ඒක හයිවේ එන්ට්‍රන්ස් වලදී ත්‍රිවිල් එකක් තල්ලු කරගත්ත ගෑනු කෙනෙක් යනවා බබෙක් වඩාගෙන. එතකොට එයා කියනවා යාළුවට "අවුනේ අපි උදව් කරමු" කියලා. ඒ උදව් කරමු කියලා ගිහිල්ලා යූටර්න් එකක් ගහලා බයික් එක නවත්තනවත් එක්කම අනිත් පැත්තෙන් ආපු කාර් එක මාගේ බයික් එකත් හප්පගෙන මීටර් 24ක් විතර දුරට ළමයා විසි වෙලා එතනදිම නැති වෙනවා. මට තියෙන එකම ප්‍රශ්නේ තමයි මට ඒ දුපුතා ජීවිතේ පූජා කරන්න කියලා ඕන කියලා යාගිම උමනාවෙන් ගිය එක ඊළඟට මට යා නැති වෙන්න දවස් 2-3කට කලින් ඒ දැනුණු සිදුවීම ඒක මට අදටත් හිතා ගන්න බැරි දෙයක්. මට කියන්න තියෙන්නේ ඒ සිදුවීම තමයි මම දන්නවා රුවන්වැලි සෑයේ පුදුම හාස්කමක් තියෙනවා. සමහර විට ඒ පුතාගේ පින්වන්තකමට හෝ එයාගේ චරිතවත් බවට හෝ එහෙම දෙයක් වෙන්න ඇති කියලා මම අදටත් හිතනවා. මේක බොහොම සංවේදී සිදුවීමක්. ටෙක්ලා වීරසූරිය මහත්මියගේ දයාබර පුතණුවන් එකම පුතා වැඩිමහල් දියණිය. ඔහුට නිර්වාණ සම්පත්තියම ලැබේවා කියලා නිවනම අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරන්නයි අපිට මේ වෙලාව විතර වෙලා තියෙන්නේ. නමුත් මෙවැනි සිදුවීම් තුළ දරුවා මගේ ජීවිතේ පූජා කරන්න ඕනි කියලා කියන එක ඇතුලේ මේ විවිධ තැන්වල නොහිතන විදිහට කිසියම් ඉඟියක් ඔහු දීලා තියෙනවා. ඉතින් දරුවෝ කියන්නේ අපේ ජීවිතේ දරුවෝ සම්බන්ධයෙන් මීටත් වැඩිය අපිට හොයලා බලන්න සිද්ධ වෙනවා කියන එක තමයි මේ කතාව කියන්නේ. නමුත් ටෙක්ලා වීරසූරිය මහත්මිය ඇය දරුවා ඉල්ලන හැමදේම කරනවා. අර බුදුපහන තියපු වෙලාවේ ඇයි ඇය මගේ පුතේ කියලා ඇඬුවේ කියන සිද්ධිය හරිම වේදනාකාරී අත්දැකීමක්. ජීවිතේ හරිම කෙටි. ඒ නිසා මේ කෙටි ජීවිතය ඇතුලේ බොහෝ දේවල් එකතු කරගන්නවාට වැඩිය
මේ පුංචි ජීවිත කාලය ඇතුළේ යහපත්ව ජීවත්වීම තමයි වඩාම වටින්නේ. තාවකාලික සමුගැන්ම ප්‍රවේශමට ඉන්න අපි යළිත් 10/10 හමුවන බලාපොරොත්තුවෙන් සමුගන්නවා. මිලියනයක් වටින ලක්ෂයට කෝටියක් ආදරේ. අසංග ලයිව්. ඔබටත් නොපෙනෙන ආත්ම හමුවී ඇද්ද? මරණාසන්න අත්දැකීමකට මුහුණ පා ඇද්ද? පෙර භවය අත්දැකීමක් අසා ඇද්ද? සිකුරාදා රෑ 10:10ට අසංග ලයිව් බලන්න. දෘශ්‍යමානය එහාට.